රවින් මං හිතන්නේ වෘත්තීය සමිති වැඩවර්ජන වලට ගියාම ජනතාව අපහසුතාවයටපත් වෙනවා කියන එක අපි මේ අලුතෙන් හොයාගත්ත එකක් නෙවෙයි. ඒක අලුතෙන් හොයාගත්තා වගේ කතා කරන අය ඉන්නවා ඉතිහාසයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලටම අනවශ්‍ය විදියට ගිය කණ්ඩායම්. ඉතින් අපිට මහ ජනතාවත් ආරක්ෂා කරගෙන අපේ අයිතිවාසිකනුත් ආරක්ෂා කරගෙන සේවාවත් ආරක්ෂා කරගන්න වෙනවා. ඒකදී අපි ඉතිහාසයේ පුරාවට පෙන්නලා තියෙනවා මහ ජනතාව වෙනුවෙන් පෙනී හිටපු එකම වෘත්තීය සමිති ව්‍යාපාරය මම නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරය. ඒ කාලේ මේ රට ආණ්ඩු හදන්න ගිය අමරේලාවත් ඇවිල්ලා කෙහෙලියට විරුද්ධව මොකුත් කරේ නැහැ. හොර බේස් බාල බේත් වලට මොකුත් කරේ නැහැ. ඔබ ගිහිල්ලා ඕනනම් මගේ ෆයිල් එකේ බලන්න විමර්ශන 18ක් 19ක් තියෙනවා. මේ රටේ ඒ සිද්ධ වෙච්ච දූෂණ වාක්‍රමිකතා වංචාවන් වලට විරුද්ධව අපි සටන් කරලා. ඒ ඔක්කොම තොරතුරු දුන්නේ මගේ සමාජිකයෝ. ඒ තොරතුරුත් එක්ක තමයි මේ පරිවර්තනයන් අපි කරලා තියෙන්නේ. ඒව ඇතුලේ තමයි මිනිසුන්ට සාධාරණය කරලා තියෙන්නේ. ඒවම තමයි සමහර ලාවට මේ විදිය ආණ්ඩුපත් වෙන්න හේතු වෙලා තියෙන්නේ. හැබැයි එහෙමපත් උනායි කියලා දැන් ඔක්කොම උනා කියලා අපිට ඉන්න බෑ පළවෙනි කාරණාව. දෙවෙනි එක දැන්පත් වෙච්ච ආණ්ඩුව මේ ඔක්කොගෙම නිවැරදි කියලා කියන්නේ කිසිම හේතුවක් නැහැ. දැන් මේ අවසාන වශයෙන් අපිට වාර්තා වෙන ප්‍රවෘත්තිත් රාජ්‍ය සේවා එක්සත් සංගමේ ස්වාමින් වහන්සේට ජනාධිපතිතුමා සාකච්ඡාවක් දීලා තියෙනවා. දැන් මේ ඉතිහාසය දිහා බැලුවම හැමදාම උනේ එහෙම තමයි. අපි පාරට බහැලා අරගල කරනවා. අපි පාරට බහැලා ඉල්ලීම් කරනවා. අපි පාරට බහැලා තාක්ෂණිකව මේක සාකච්ඡා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෘතෙට්ටිය ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා සාකච්ඡාවක් දෙනවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ වෘත්තෙට්ටිය ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා සාකච්ඡාවක් දෙනවා. දැන් අනුර කුමාර දිසානායකත් ඒකම කරා. මට ඔකට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා පජාතයි කියලා. මට ඊට වඩා ලස්සන වචනයක් නැහැ. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක එහෙම කරයි කියලා අපි හිතුවේ නැහැ. ඒතකොට අපි ලිපි 5ක් යවලා තියෙනවා එතුමාට. එතුමාට ඒක පිළිබඳව සාකච්ඡාවක් දෙන්න වෙලාවක් නැහැ. මට ආයෙත් කියන්න වෙන්නේ රනිල්ට වඩා වෙනසක් නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නේදී අපිට ඔයත් එක්ක කතා කරන්න ලොකු උවමනාවක් නැහැ. හැබැයි තාක්ෂණිකව ඔයාට ඉන්පුට් එකක් දෙන්න ඕනේ. ඒ ඉන්පුට් එක මුරුත්තෙට්ටිය ආනන්ද හාමුදුරුවන්ගෙන් හරි ගත්තොත් හරි. සහ මේකේ විසඳුම මුරුත්තෙට්ටිය ආනන්ද හාමුදුරුවන්ට දීලා එවනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිත් එක්ක කතා නොකරන්න. දැන් ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද රවීන්? ප්‍රශ්නේ මතු කරන මිනිස්සුත් එක්ක සාකච්ඡා නොකර ප්‍රශ්නයක් නැහැ කියන මිනිස්සුත් එක්ක සාකච්ඡා කරනවා. ඒතකොට ප්‍රශ්නේ නැහැ කියන මෙතුමල්ලත් එක්කත් කතා කරනවා. ප්‍රශ්නේ නැහැ කියන මුරුත්තෙට්ටිය ආනන්ද හාමුදුරුවොත් එක්ක කතා කරනවා. ඉස්සෙල්ලා කිව්වේ ප්‍රශ්න තියෙනවා කියන අපිත් එක්ක කතා කරන්න බෑ. ඕක ගෝඨාභය රාජපක්ෂ කරෙත් කොහොමයි රනිල් වික්‍රමසිංහ කරෙත් කොහොමයි ඕක අනුර කුමාර දිසානායකත් එහෙමයි කරන්න කියලා ඔප්පු කරලා ඉවරයි. ඕක නොකරේ JR විතරයි. ඒ නිසා අපි කියන්නේ අපිට සාකච්ඡා ඕනේ මේක තාක්ෂණිකව විසඳ ගන්න විදිය පිළිබඳව අපි මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් දුන්නා. ඒක මේ වගේ මාධ්‍යයක් ඇතුළේ අපිට සංකීර්ණව කියන්න බෑ. ඒකෙන් ආණ්ඩුව අපහසුතාවයටපත් වෙන්නෙත් නැහැ. වැඩි මුදල් අපිට හම්බ වෙන්නෙත් නැහැ. වැඩි මුදලක් වියදම් වෙන්නෙත් නැහැ. ඒක ඉතිහාසයේ කරලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. අඩු ගානේ අපිට ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා මෙන්න මේ ක්‍රමවේදය ගැන ටිකක් හොයලා බලන්න කියලා කියන්න අවස්ථාවක් දෙන්නේ නැත්තම් අපි වැඩ වර්ධනය කරාම මිනිස්සු අමාරුවේ වැටෙනවා. ජනතාවාදී ආණ්ඩුව අර එහෙම ලොකු කතා කියලා වැඩක් නැහෙනේ. ලොකු කතා කියලා වැඩක් නැහෙනේ. අපි මේ දේශපාලන කඳවුරු හදන්න හෝ ඡන්දේ ඉල්ලන්න හෝ මේ ආණ්ඩුව බලය පහ කරන්න අපි මේව කරනව නෙවෙයි. අපි ඉතා පැහැදිලිව කියනවා මේගොල්ලන්ට හරි අද කියන්න පුළුවන් නම්. හරි ඕගොල්ලන්ට 20න් එක අපි ජනාධිපතිතුමත් එක්ක කතා කරලා හදලා දෙනවා තව මාසෙකින්. ඕගොල්ලන්ට 160න් එක අපි තව මාස 6කින් දෙනවා. ප්‍රකාශයක් කරන්න. අපි ඒ කාලේ ඉවසන්නම් අපේ සමාජිකයොත් එක්ක. එහෙම කියන්නෙත් නැහැ. උත්තරේකුත් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නෙත් නැහැ. ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියන්නෙත් නැහැ. ප්‍රශ්නේ තියෙනවා නම් කේවල් කිරීම හැර අපිට වෙන ක්‍රමයක් නැහැ. අපිට පස්සේ දොරෙන් ගිහලා සාකච්ඡා ඉල්ලගෙන සැලුට් ගහන්න බෑනේ. අපි වෘත්තීය සභාව අවසන් කරමු. ඒ නිසා අපේ ප්‍රශ්නේ ඉතා පැහැදිලි. අපි මේ ආණ්ඩුවට මඩ ගහන්න හෝ ආණ්ඩුව පෙරලන්න මේ අයවැය කතාව ගෙනාවේ නැහැ. අවුරුදු 40ක් භුක්ති විඳපු 20න් එක ඒ රේෂියෝ එක වෙනස් කරන්න එපා. අපි අවස්ථා ගණනාවකදී සටන් කරලා දිනාගත් 160න් එක ඒක නැති කරන්න එපා. ඒ දෙක නැති වුණොත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව පැය 8කට සීමා වෙන එක ක්‍රමානුකූලව වෙනවා. එහෙම වුණොත් ඒකේ වගකීම අවසාන වශයෙන් මේ රටේ නායකත්වයේ දරන ඔය කියන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කරේ ගැහෙනවා. ඒක ගැහෙන්නේ ඔය බටලන්ද කොමිසම වගේ අවුරුදු 25ක් විතර ගිහිල්ලා වෙන්නත් පුළුවන්. හරි.